හරි දරුවනේ අපිට අද කතා කරන්න තියෙන්නේ නිෂ්පාදන හැකියා මායම කියන කොටසේ රටක වර්තමාන තේරීම හා අනාගත නිෂ්පාදන හැකියාව කියන කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට රටේ වර්තමාන තේරීම හා අනාගත නිෂ්පාදන හැකියාව මෙන්න මේ කොටස වැදගත් කොටසක් කීප වතාවක් මේක අහලා තියෙනවා. එතකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕන දේ තමයි රටක් වර්තමානයේ නිපදවන්න තීරණය කරන සංයෝගය මත ඒ රටේ අනාගත නිෂ්පාදන හැකියාව හා ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම තීරණය වෙනවා. රටක් වර්තමානයේ නිපදවන්න තෝරගන්න සංයෝගය මත ඒ රටේ අනාගත නිෂ්පාදන හැකියාව හා ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම තීරණය වෙනවා. එතකොට ඒක අපිට පරිභෝජන භාණ්ඩයි ප්‍රාග්ධන භාණ්ඩයි නිපදවන ආර්ථිකයක් මගින් ওই தත්ත්වය අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕන දේ තමයි පරිභෝජන භාණ්ඩ කියලා කියන්නේ අපි එදිනෙදා පරිභෝජනයට ගන්න භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ කියලා කියන්නේ වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යොදා ගන්න නිෂ්පාදන ආධාරක ටික. මහා මාර්ග වෙන්න පුළුවන්, ගුවන් තොටුපළවල් වෙන්න පුළුවන්, වරායවල් වෙන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍රෝපකරණ වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි අපි සලකන්නේ මොනවද? ප්‍රාග්ධන භාණ්ඩ කියලා. එතකොට මෙන්න මේ ප්‍රාග්ධන භාණ්ඩයි පරිභෝජන භාණ්ඩයි නිපදවන ආර්ථිකයක් මගින් ඔන්න ඔය කතන්දරේ අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මොනවා කරන්නත් කලින් දරුවාගේ ඔළුවේ තියෙන්න ඕන දේ මොකද්ද? රටක වර්තමානයේ නිපදවන සංයෝගය මත ඒ රටේ අනාගත නිෂ්පාදන හැකියාව හා ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම තීරණය වෙනවා. ඒක අපි පැහැදිලි කරන්න යොදාගන්නේ ප්‍රාග්ධන භාණ්ඩයි පරිභෝජන භාණ්ඩයි නිපදවන ආර්ථිකයක්. අපි බලමු මේම. අපි ගමු වර්තමානයේ මේක එක එක විදිවලට දරුවන්ට පැහැදිලි කරන රූප සටහන් යොදා ගන්න පුළුවන්. මම මෙතන හොඳයි කියන විදියට තමයි අනිවාර්යයෙන්ම මම මේ නිෂ්පාදන හැකියාව මායම් රූප සටහන් දෙක උපයෝගී කර ගන්න. එතකොට අපි බලමු වර්තමානයේ. දැන් අපි ගමු මේ අක්ෂේ පරිභෝජන භාණ්ඩ. මේ අක්ෂේ ප්‍රාග්ධන භාණ්ඩනේ බිඳුව PPC. හරි. අපි හිතමු මෙහෙම මේ රට වර්තමානයේ නිපදවන්න තීරණය කරනවා මෙන්න මේ A කියන සංයෝගය. මේ රට වර්තමානයේ නිපදවන්න තීරණය කරන සංයෝගය මොකක්ද? A. ඕකෙන් අදහස් වෙන දේ අනිවාර්යයෙන්ම දරුවාගේ ඔළුවේ තියෙනවා. වර්තමානයේ A කියන සංයෝගය නිපදවන්න රට තීරණය කළා කියලා කියන්නේ අනිවාර්යෙන් මේකෙන් අදහස් වෙන්නේ පරිභෝජන භාණ්ඩවල නිමෝම ගොඩක් වැඩි කියන එක. පරිභෝජන භාණ්ඩවල නිමෝම ගොඩක් වැඩි. ප්‍රාග්ධන භාණ්ඩවල නිමෝම අනිවාර්යෙන්ම ඊට වඩා ගොඩක් අඩුයි කියන එකනේ. පරිභෝජන භාණ්ඩවල නිමෝම වැඩි වෙනවා. ප්‍රාග්ධන භාණ්ඩවල නිමෝම මොකද වෙලා තියෙන්නේ? අඩුයි කියන එකනේ. ඇත්තටම මේ සංයෝගය වාගේ තෝරගත්තොත් ඒකෙන් අදහස් වෙන්නේ ඕක. පරිභෝජන භාණ්ඩ වැඩි, ප්‍රාග්ධන භාණ්ඩ හැබැයි අඩු. එතකොට මේ වාගේ තත්ත්වයක් මත වර්තමානයේ ගැන හිතුවොත් අනිවාර්යයෙන්ම වර්තමානයේ ඛණ්ඩ බොණ්ඩ මිනිස්සුන්ට හොඳට තියෙනවා. අපි කිව්වේ පරිභෝජන භාණ්ඩ කියලා කියන්නේ එදිනෙදා පරිභෝජන අවශ්‍යතාවලට මිනිස්සු මිලදී ගන්න භාණ්ඩනේ. එතකොට රට වර්තමානයේ පරිභෝජන භාණ්ඩ ගොඩාක් හදනවා කියන එකෙන් අදහස් වෙන්නේ මිනිස්සුන්ගේ වර්තමාන ජීවන තත්ත්වය හොඳයි කියන එක. මොකද හොඳට මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවා. ඒකින්ද මිනිස්සුන්ගේ වර්තමාන ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම හොඳයි. හැබැයි මේ රටේ ප්‍රාග්ධන භාණ්ඩ, ඒ කියන්නේ නිෂ්පාදනයට ආධාර වන යන්ත්‍ර සූත්‍ර, මහා මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල් ඔව්ව හැදින්නේ ඇත්තටම අඩුවෙන්. එතකොට මේවා අඩුවෙන් හැදෙනවා කියලා කියන්නේ වර්තමානයේ ජීවන තත්ත්වය හොඳ වුණාට
අනිවාර්යයෙන්ම අනාගත ආර්ථික වර්ධනය මොකද වෙන්නේ මන්දගාමී වෙනවා. අනිවාර්යයෙන් මේ වැඩෙන් රටේ ප්‍රාග්ධන භාණ්ඩ වර්තමානයේ වැඩි හැදෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අනාගතේ ආර්ථික වර්ධනය මොකද වෙන්නේ මන්දගාමී වෙනවා. ඒක හින්දා අපි කියනවා අනාගතය ඇඳලා බැලුවොත් අනාගත කතන්දරේ මේක වුණොත් එහෙම පරිභෝජන භාණ්ඩ බිඳුවයි මේ අක්ෂය මොකද්ද ප්‍රාග්ධන භාණ්ඩනේ. හරි මේ වැඩෙන් අපි කිව්වා අනාගත ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවා. ඒක නිසා පුංචි වර්ධනයක් අපිට පෙන්වන්න පුළුවන්. පුංචි වර්ධනයක් PPC එක. එතකොට මේ වැඩෙන් අනිවාර්යයෙන්ම අනාගත ආර්ථික වර්ධනය මන්දගාමී වෙන හින්දා අපි කියනවා අනිවාර්යයෙන්ම අනාගතයේ ජීවන තත්ත්වය මොකද වෙන්නේ ක්‍රමානුකූලව පහත වැටෙනවා කියලා අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන්. එතකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕන මෙච්චරයි. රටක් වර්තමානයේ නිපදවන්න තෝරගන්න සංයෝගය මත ඒ රටේ අනිවාර්යයෙන්ම අනාගත නිෂ්පාදන හැකියාව හා ජීවන තත්ත්වය තීරණය වෙනවා. එතකොට එතනදී අනිවාර්යයෙන්ම අපිට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර උපයෝගී කරගෙන ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඒකේ පළවෙනි අවස්ථාව මම පැහැදිලි කරොත් වර්තමානයේ මේ වෙලාවේ පරිභෝජන භාණ්ඩ වැඩි. පරිභෝජන භාණ්ඩ වැඩි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වර්තමාන ජීවන තත්ත්වය හොඳයි කියන එකනේ. වර්තමාන ජීවන තත්ත්වය හොඳයි. මොකද හොඳට මිනිස්සුන්ට කන්න බොන්න අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි මේ වැඩෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම රටේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩිපුර හැදෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අනාගත ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවා. මේ කියන්නේ පුංචි වර්ධනයක් තමයි අනාගතයේ තියෙන්නේ. එතකොට අනාගතයේ ආර්ථික වර්ධනය මන්දගාමී වෙන හින්දා අනිවාර්යයෙන්ම අපි කියනවා අනාගත ජීවන තත්ත්වය මේ වැඩෙන් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? පහළ යනවා. ඒ කියන්නේ රට වර්තමානයේ පරිභෝජන භාණ්ඩ වැඩියෙන් හැදුවොත් වර්තමාන ජීවන තත්ත්වය හොඳයි. හැබැයි අනාගත ආර්ථික වර්ධනය මන්දගාමී වෙලා අනිවාර්යයෙන්ම අනාගතයේ නිෂ්පාදන හැකියාව ක්‍රමානුකූලව අඩු වෙනවා. අනාගත නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ අනාගතයේ ආර්ථික වර්ධනය මන්දගාමී වෙලා අනිවාර්යයෙන්ම අනාගත ජීවන තත්ත්වයේ ක්‍රමානුකූලව මොකද වෙන්නේ? අඩු වෙන්න පුළුවන්. ඔන්න එක පැත්තක්. මේක අනිත් පැත්ත ගත්තොත් මෙහෙම. වර්තමානයේ අපි මෙහෙම වුණොත් වර්තමානයේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් හදනවා. මේ අක්ෂය අපි යන්නේ පරිභෝජන භාණ්ඩ PPC ප්‍රාග්ධන භාණ්ඩ. එතකොට මෙන්න මේ B කියන ලක්ෂය තෝරගන්න. රට වර්තමානයේ B කියන ලක්ෂය තෝරගන්නකින් අදහස් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ වෙලාවේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩි. හැබැයි පරිභෝජන භාණ්ඩ අඩුයි. එතකොට දැන් මේ වෙලාවේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩිනේ. ප්‍රාග්ධන භාණ්ඩ වැඩි පරිභෝජන භාණ්ඩ අඩුයි. ඒ කියන්නේ එදිනෙදා කණ්ඩ බොණ්ඩ හැදෙන භාණ්ඩ අඩුවෙන් හදනවා කියන එකනේ ඔකින් අදහස් වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම රටේ මේ වෙලාවේ වර්තමාන ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යනවා. වර්තමාන ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? පහළ යනවා. ඒකට හේතුව තමයි වර්තමානයේ කණ්ඩ බොණ්ඩ භාණ්ඩ වැඩිපුර හැදෙන්නේ නැහැ. ඒකින් අනිවාර්යයෙන්ම වර්තමානයේ ජීවන තත්ත්වය පහළ යනවා. මොකද මහා මාර්ග වරායවල් ගුවන් තොටුපළවල් යන්ත්‍ර සූත්‍ර උපකරණ ඕවා හැදුවා කියලා මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ හම්බ වෙන්නේ නැහැනේ. ඒකින් අනිවාර්යයෙන්ම වර්තමානයේ මේ වෙලාවේ ජීවන තත්ත්වය මොකද වෙන්නේ? ටිකක් පහළ යනවා. හැබැයි මේ වැඩෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම අනාගතය ගත්තොත් අනාගත ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. අනාගතයේ ලොකු වර්ධනයක් තියෙනවා. PPC 1 බිඳුව පරිභෝජන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ. එතකොට මේ වැඩෙන් වෙන්නේ
අනිවාර්යයෙන්ම අනාගත ආර්ථික වර්ධනය මොකද වෙන්නේ? වේගවත් වෙනවා. වේගවත් වෙලා අනිවාර්යයෙන්ම අනාගත ජීවන තත්ත්වය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. වර්තමානයේ ජීවන තත්ත්වය අඩුයි. හැබැයි අනාගත ආර්ථික වර්ධනය වේගවත් වෙලා අනිවාර්යයෙන්ම අනාගතයේ ජීවන තත්ත්වය මොකද වෙන්නේ? උසස් වෙනවා. ඔන්න ඔය කතන්දරේ තමයි අනිවාර්යයෙන්ම දරුවා අතින් මායිම් ඇඳලා දෙපැත්තටම පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මට හොඳයි කියලා හිතන විදිහට තමයි මම මේක යෝග්‍ය සටහන් දෙක ගානේ අරන් පැහැදිලි කරේ. එතකොට දැන් ඔයගොල්ලෝගෙන් අහයි වර්තමාන තේරීම හා අනාගත නිෂ්පාදන හැකියාව. ඒ කියන්නේ රටක් වර්තමානයේ තෝරා ගන්නා සංයෝගය මත අනාගත නිෂ්පාදන හැකියාව හා ජීවන තත්ත්වය තීරණය වෙන්නේ කොහොමද කියලා අහුවොත් දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ දේනේ. රට වර්තමානයේ පරිභෝජන භාණ්ඩ වැඩියෙන් හැදුවොත් අනිවාර්යයෙන්ම වර්තමාන ජීවන තත්ත්වය හොඳයි. වර්තමානයේ පරිභෝජන භාණ්ඩ වැඩියෙන් හැදුවොත් වර්තමානයේ ජීවන තත්ත්වය හොඳයි. හැබැයි මේ තුලින් අනාගත ආර්ථික වර්ධනය මන්දගාමී වෙලා අනිවාර්යයෙන්ම අනාගතයේ ජීවන තත්ත්වයේ ක්‍රමානුකූලව මොකද වෙන්නේ? අඩු වෙනවා කියලා අපි කියනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත රට වර්තමානයේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් හැදුවොත් එහෙම අනිවාර්යයෙන්ම වර්තමානයේ ජීවන තත්ත්වයේ මිනිස්සුන්ගේ පහළ යනවා. හැබැයි මේ තුලින් අනාගතයේ ආර්ථික වර්ධනය වේගවත් වෙලා අනිවාර්යයෙන්ම අනාගත ජීවන තත්ත්වය මිනිස්සුන්ගේ ඉහළ යනවා කියලා අපි කියනවා. ඕම් ඔය ටික අනිවාර්යයෙන්ම මායිම් ඇඳලා ඕගොල්ලන්ට පැහැදිලි කරලා තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය තුලින් අපිට කියන්න පුළුවන් රටේ වර්තමානයේ තෝරගන්න සංයෝගය මත ඒ රටේ අනිවාර්යයෙන්ම අනාගත නිෂ්පාදන හැකියාවයි ඒ රටේ අනාගත ජීවන තත්ත්වයයි තීරණය වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්.